ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ෆ්ලයින් යුරෝප් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා සියලුම දෙනාටම 2026 පෙබරවාරි මාසේ දෙවැනි සතිය අවසාන වෙනකොට ලංකාවේ පිළිලා තියෙන රුමේනියානු එම්බසි එකේ වැඩපිළිවෙල ගැන අප්ඩේට් එකක් අරගෙන තමයි අද වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්නේ. SC222 SC223 SC224 SC225 සහ SC226 SC කාණ්ඩවලය ගිය සතියේ ඒ කියන්නේ පෙබරවාරි මාසේ දෙවැනි සතියේ ඉන්ටර්විව් සඳහා මුහුණ දුන්නා. ගිය සතියේ ඉන්ටර්විව් සඳහා දින ලැබුණේ 2026 ජනවාරි මාසේ මුල් දවස් කිහිපයේ ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරපු SC227 SC228 සහ SC229 SC නම්බර්ස් වල අයට පෙබරවාරි මාසේ 23 වෙනිදා වගේ වෙනකම් මෙයාට ඉන්ටර්විව් ෂෙඩියුල් වෙලා තියෙනවා. පාස්පෝර්ට් කලෙක්ෂන් ගැන කතා කරොත් පෙබරවාරි මාසේ 16 වෙනිදා පොත් කලෙක්ට් කරගන්න කියලා මේල් ඉෂුව වෙලා තියෙනවා. ජනවාරි මාසේ 26 වෙනිදා වගේ වෙනකම් ඉන්ටර්විව් වලට මුහුණ දුන්න අයට. ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වල නම් වෙනසක් වෙලා නැහැ. මීට කලින් වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරා වගේම වර්ක් පර්මිට් එක, ජොබ් ඇග්‍රීමන්ට් එක සහ මයිසෙල්ෆ් සම්බන්ධයෙන් තවමත් ඉන්ටර්විව් එකේදී ප්‍රශ්න අහන්නේ. ඒ නිසා ඉන්ටර්විව් යන ඔයාලගේ වර්ක් පර්මිට් එක, ඔයාලගේ ජොබ් ඇග්‍රීමන්ට් එක ගැන හොඳ අවධානයෙන් යන්න ඉන්ටර්විව් එකට යනකොට. ඒ වගේම ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න ගැන අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ channel එකේ එම්බසි ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න සම්බන්ධයෙන් වීඩියෝ ගණනාවක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ බලලා ඔයාලගේ ඉන්ටර්විව් එකට සූදානම් වෙන්න. එම්බසි එකේදී අහන ප්‍රශ්න වලට සූදානම් වෙනවා වගේම අපි එම්බසි එකට ඉදිරිපත් කරන්න ඕනේ ඩොකියුමන්ට් සම්බන්ධයෙන්මුත් ඔයාලගේ අවධානය යොමු කරන්න. එම්බසි එකට අවශ්‍ය පරිදි ඔයාලගේ ඩොකියුමන්ට් නිවැරදිව අරගෙන යන්න ඉන්ටර්විව් එකට යනකොට. ඔයා බයික් රයිඩර් හෝ ඩ්‍රයිවිං රැකියාවකට නම් රුමේනියාවට යන්නේ. ඔයාලා ඉන්ටර්විව් යනකොට අනිවාර්යෙන් ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ පාස්පෝර්ට් එක වසර 2ක් ඇතුළත එක්ස්පයර් වෙනවා නම් ඔයාලා ඉන්ටර්විව් යනකොට අනිවාර්යෙන් පාස්පෝර්ට් එක රිනිව් කරගෙන යන්න. පෙබරවාරි මාසේ මුල් සතිය අවසාන වෙනකොට රුමේනියානු එම්බසි එක සම්බන්ධයෙන් මේ අප්ඩේට් එක තමයි ඔයාලට දෙන්න තිබුණේ. බොහොම ස්තුතියි වෙනදා වගේම අපිත් එක්ක ඉන්න අපි ඔයාලට වීඩියෝ එකකින් නැවත හමු වෙමු.